අද අපි බලන චිත්‍රපටයක් තුළ තියෙනවා විශාල තාක්ෂණයක්, විශාල කණ්ඩායමක් සහ වසර ගණනාවක අත්දැකීම්. නමුත් ඔබ කවදාකාරි හිතලා තියෙනවද මුල්ම චිත්‍රපටිය හැදුවේ කොහොමද කියලා? අද තියෙන හොලිවුඩ්, බොලිවුඩ්, නෙට්ෆ්ලික්ස් වගේ දැවැන්ත ලෝකයේ ආරම්භ වුණේ කොහෙන්ද? ඇත්තටම සිනමාවේ ආරම්භයේ සුදුණු එක් දවසක හදිස්සියේ නෙවෙයි. ඒ අවුරුදු ගණනාවක අත්අදා බැලීම්, වැරදි සහ නව නිර්මාණවල ප්‍රතිඵලයක්. අද අපි බලමු ලෝකයේ පළමු චිත්‍රපටිය බිහි වූ හැටි. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. අතීතයේ සිටම මිනිසුන්ට අවශ්‍ය වුණේ තමන් දකින ලෝකයේ සුරකින්න. මුලින්ම ඔවුන් චිත්‍ර හැදුවා. ඊට පස්සේ ඡායාරූප නිර්මාණය කළා. නමුත් ඡායාරූපයක තිබුණේ එක මොහොතක් විතරයි. මිනිසුන්ගේ ප්‍රශ්නය වුණේ මිනිසෙක් දුවන හැටි, සතෙක් පනින හැටි, ජීවිතයේම චලන වෙන ආකාරයෙන් පෙන්වන්න බැරිද? මේ අදහස තමයි පසුව චිත්‍රපටයක් බවට පත් වුණේ. චිත්‍රපට හැදෙන්න හේතුවක් තමයි මිනිස් ඇසේ සහ මොලේ ක්‍රියාකාරීත්වය. අපි ඉතා වේගයෙන් එකින් එක පින්තූරයක් බැලුවොත් මොලේ ඒවා වෙන වෙනම පින්තූර ලෙස නොව චලනය ලෙස දකිනවා. මේ අදහස භාවිතා කළ 1800 ගණන් වලදී විවිධ උපකරණ හදන්න පටන් ගත්තා. 1878 දී එඩ්වර්ඩ් මයිබ්‍රිජ් කියන ඡායාරූප ශිල්පියා විශාල අත්අදා බැලීමක් කළා. එදා බොහෝ දෙනෙක් විවාද කළා. අශ්වයෙක් දුවන විට එක මොහොතක උගේ කකුල් හතරම පොළවෙන් ඉහළට යනවාද? මේක සොයා බලන්න ඔහු කැමරා කීපයක් පාරසල තැබුවා. අශ්වයා දුවන විට එකින් එක ඡායාරූප ගත්තා. පසුව ඒවා වේගයෙන් පෙන්වන විට අශ්වයා දුවනවා වගේ පෙනුණා. මේ චලනය වන රූප තාක්ෂණයේ විශාල ජයග්‍රහණයක් වුණා. ඊළඟ පියවර වුණේ චලනය රූගත කරන්න පුළුවන් කැමරාවක් නිර්මාණය කිරීම. විවිධ විද්‍යාඥයන් සහ නිර්මාණකරුවන් මේ සඳහා උත්සාහ කළා. තෝමස් එඩිසන් සහ ඔහුගේ කණ්ඩායමත් චලන රූප තාක්ෂණයට දායක වුණා. නමුත් මුල් කාලේ ඒවා බොහෝ විට තනි පුද්ගලයෙකුට නැරඹිය හැකි උපකරණ වුණා. 1895 දෙසැම්බර් 28 මේ දිනය සිනමා ඉතිහාසයේ විශේෂ දිනයක්. ප්‍රංශයේ පැරිස් නගරයේ ලුමියර් සහෝදරයන් දෙදෙනා ඕගස් ලුමියර් සහ ලුයිස් ලුමියර් ඔවුන් දෙදෙනාගේ සිනමටෝග්‍රැෆර් යන්ත්‍රය භාවිතා කරලා මහජනතාවට චිත්‍රපටයක් පෙන්වුවා. මෙය තමයි බොහෝ දෙනා පළමු වාණිජ චිත්‍රපට ප්‍රදර්ශන ලෙස සලකන්නේ. මිනිසුන්ට පළමු වරට තිරයක් මත ජීවමාන මිනිසුන් සහ සිදුවීම් දැක ගන්න ලැබුණා. ලුමියර් සහෝදරයන්ගේ ප්‍රසිද්ධ කෙටි චිත්‍රපටයක් වුණේ Arrival of the Train at La Ciotat. දුම්රියක් ස්ටේෂන් එකට පැමිණෙන දර්ශනයක්. කතාවක් තියෙනවා තිරයෙන් දුම්රිය තමන් වෙත එනවා කියලා බය වූ මිනිසුන් පසුපසට පැනලා ගියා කියලා. ඒ සම්පූර්ණයෙන්ම සත්‍යද කියලා විවාද තිබුණත් එදා මිනිසුන්ට කොතරම් අලුත් අත්දැකීමක්ද කියලා පෙන්වන කතාවක්. මුල් චිත්‍රපටවල ශබ්ද තිබුණේ නැහැ. ඒවා සයිලන්ට් ෆිල්ම් ලෙස හැඳින්වුණා. නළුවන්ගේ මුහුණේ හැඟීම්, ශරීර භාෂාව සහ තිරයේ ලියන වචන මගින් කතාව කියවුණා. මේ යුගයේ විශාල තරුවක් වුණේ චාර්ලි චැප්ලින්. 1927 දී ද ජාස් සිංගර් චිත්‍රපටය සමග ශබ්ද සහිත චිත්‍රපට යුගය ආරම්භ වුණා. ඊට පසුව වර්ණ චිත්‍රපට පැමිණියා. අද වෙනකොට CGI, Artificial Intelligence, 3D, IMAX වැනි තාක්ෂණයන් නිසා සිනමාව සීමා රහිත ලෝකයක් බවට පත් වෙලා. අද අපි බලන දැවැන්ත චිත්‍රපට වසර බිලියන ගණනක තාක්ෂණික දියුණුවක ප්‍රතිඵලයක්. නමුත් ඒ සියල්ල ආරම්භ වුණේ පින්තූර කිහිපයක් එකට සම්බන්ධ කරලා චලනයක් පෙන්වන්න උත්සාහ කළ මිනිසුන්ගෙන්. සිනමාව කියන්නේ විනෝදාස්වාදයක් විතරක් නෙවෙයි. ඒ මිනිසාගේ සිතුවිලි සහ තාක්ෂණයේ විශාල ජයග්‍රහණයක්. ඒ වගේ තවත් පුදුම ඉතිහාස කතා සඳහා Amazing Fat Tale ගේ සමග රැඳී සිටින්න. Thank you.